Oi, ඇයි මෙතන නැගත්තුවේ? ඉතින් අතන ඉන්න කහන්නේ. ඕබා? අරගද? උඹ අත විච් කරන්න එපා. හරකෙක් වගේ. දෝස්තු උප්පේ කඳයට. ඔව්. ඈ? හරි. අපි මෙහෙම කරමු. උඹ මෙතන ඉන්න බං. මම සෙනග ගිහලා ඒකට හෙල්ප් කරනවා. අනේ මේ පිස්සු වෙලින් එපා සජියා. දැන් කතා කරගත්ත ගමන යම් බං. මොකද්ද බං උඹලා තෙල්ලු නිසා මේ ගෙම්බෙක් වෙන්න එපා බං. මගේ බයික එක කැඩලා අයියේ මේ ඉන්ටර්වයුව එකකට යන්න ඉන්නේ. බලන්නකෝ අයියේ ටැක්සිත් නැහනේ. අනිත් එක අයියේ මම මේ පාරවල් දන්නෙත් නැහැ. මට පුළුවන් මේ බලන්න පොඩ්ඩක් යතර දෙන්න බලන්න. නංගි මේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මං හිතන්නේ මේක ඇතුලෙන් තමයි කේස් එක තියෙන්නේ. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාට ඉන්ටර්විව් එකට යන්න මට වාව කියලා දාන්න පුළුවන්. අයියට එහෙම කමක් නැද්ද? අයියට කරදරයක්ද දන්නෙත් නැහනේ. හැබැයි අයියා නම් පොඩ්ඩක් වැදගත් පාටයි. එතන නංගි බයික් එක? මම අපේ මල්ලට කතා කරා එයා මැකැනික් කෙනෙක් එකේ මොකද මේ එයා ගාව එක්ස්ට්‍රා කී එකකුත් තියෙනවා. හරි. මේ මගේ යාළුවා. හායි. ඇයි දැන් හෙල්මට් එක? හෙල්මට් එක මං කිව්වේ. දැන් ඒක දාන්නද? කැප් එක ඕනේ? නෑ. කැප් එක ඕනේ. අපි කිල්ලෙන් දානවා. ඉන්ටර්විව් එකක් බා. හරිද? ඔයා හිමින් එන්නකෝ. හරි අයියේ. එහෙනම් thank you. අයියෝ මොකද්ද නංගි? මේ කරපු උදව්වට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතා ගන්න බෑ. අයියෝ ඔබ සුළු දෙයක්. කමක් නැහැ ඉතින්. හරි එහෙනම් මං ගිහිල්ලා එනම් thank you so much. මට පරක් කියනවා. පරක් වෙනවා මේ හරි. එහෙනම් අයියේ යනවා. හරි. මේ නංගි ඔයයි කියන්නේ? මේ නංගිගේ මෙන්න මගේ නමද? මගේ නම අයිෂා. නම අයිෂාද? ඔව් අයියේ. හරි. යන්න අයියේ bye. හරි. නොදකින් මූසලයා බලපංගෝ බං. මෙච්චර මේ ඉඳලා නම්බ එකවත් දුන්නද කියලා බලපංගෝ. නෑ බං. නෑ දැන් නෑ තමයි. මාත් අර ආවේ වැඩේට බම් මොනවාද උඹට හරියනවනේ කියලා හිතලා බං. දැන් බලපංකෝ ඉතින්. ඉවරයිනේ ඔක්කොම. එහෙම නෙමෙයි බං එකපාරට බං නම්බර් ඉල්ලන්න බෑනේ බං. එකපාරට නම්බර් ඉල්ලන්න බැරි නම් මොකක්ද ඉල්ලන්න තියෙන්නේ? එකපාර එහෙනම් රූම් එකට යන්න දාන්නකෝ. නැහැ බං අයියෝ මට තේරෙන්නේ නැහැ බං. අනේ ඵලයන් බයි යන්න. ආයෙනම් ওই කෙල්ලෝ සෙට් වෙන්නේ නැහැ හොඳේ. මම නොකියුවා කියන්න එපා. එහෙම කියන්න එපා බං. එක ක්‍රමයක් තියෙනවා හැබැයි. ඊගමන මොකද්ද? කැරි වැඩ මං කරන්නේ. ඔබ වගේ යාළුවෙක් හම්බුන එකට මං අදටත් පොසිටිව් වෙනවා බං. අනේ මේ නහයෙන් ගමන් එපා බං. ඩක් ඉවසාංකෝ බං. බලපංකෝ කොච්චර හොඳට හිටපු ඒගොල්ලෝ පාරට වැන්නනේ. බල්ලෙක් ගානට. ඒකේ කොයි වෙලේ හරි මෙතනට එනවා මම මෙතනින් බැස්සුවේ. ඒකේ එන්න ඕනේ එකේ කොල්ලත් එක්ක හුස්ස. එතකොට මෝසකත් කතා කියන්න එපා. කතා කියන්න එපා. දැන් ඔක්කොම හරි මොකටද මේ වෙස් වලාගෙන ඉන්නේ කියපංකෝ. මෙස් බලාගෙන ඉන්න කියන්නේ බං අපි හිතාමු නෝමල් ආවා කියලා. ඔව්. ඊට පස්සේ අපි ඒකියු දකින්නවනේ අපිව.
මොකද අපි නෝන්ඩිනේ බං. එතකොට ඒක හිතනවා අපි ඒකේ පස්සෙන් එනවා කියලා. දැන් අපි ඉන්න ඕනේ එතකොට හිඟා කනවා වගේ. එතකොට නෝන්ඩි නෑනේ අපිට බලා ගන්න පුළුවන් මේකට එනවද නැද්ද කියන ඔෆිස් එක. එන්නේ නැද්ද? පොඩ්ඩක් ඉවරට ඇක්ෂන් එක හොඳද? අන්න හරියම. තව කීයක් හරි දෙන්න කියපන්. කීයක් හරි දෙන්න. මගේ මං කකුල මේව කරන කකුල නැහැ කියන් මගේ. අනේ කීයක් හරි දෙන්න මේ කකුල නෑ මෙයාගේ. අනේ මේ සජියා මට නම් බෑ බං. මේ මගුල ඇති බං රෙද්ද. හිඟා කන්න පුළුවන්ද බං මෙහෙම පාරේ? ඇයි? කවදද බං මේ මොන? ෂි තම්සින් ගන්නෙක් කොනවද? තම්සිල දාලා ගියකම හොඳයි ඕයි මං. ඒ කාලේ දුන්න පොරටෝක් කොහමද? තම්සි. මේක දෙන්නවත් වටින්නේ නැහැ තම්සෙට. තියා ගන්න ඕනේ ඒක. බලපං තෝ නිසා මම පරණ ගෑන්ට පජාතු වුණානේ යකෝ. ඒ උඹේ පරණ කෙල්ලද? ඔව් යකෝ. ඒක කොහොමද මේ බං වණ්ඩෙන් කරන්නේ? අම්මට සිරි වුනේ. ඒ මට ඒක වුනේ කොහමද? යාළුවෝ එහෙම කරන්න බෑ. හිරු අච්චරෝ දාමුද? තා පොඩ ඇඹුලුද වගේ බං. හිරුවා මේ උඹලා අම්මට සිරි බුලට් එකක් ඇවිල්ලා ඉන්නේ. උඹලට එන්නේ නැහැ නේ වරි කතා කරන්න. උඹලා තියෙන දේවල් ටිකක් දැනගන්න. වරේකෝ. අම්මේ උඹලා එන්නේ නැහැ නේ දැන් පේන්නවත් නැහැ නේ. නාද බං ඔය ස්කෝප් තියාගෙන මූසලයි බා. නැහැ බා ඉතින් දැන් මම බීබී හිටියේ මේ බෙහෙත් මේ දවස්වල පොඩ්ඩක් සේම සීන් එක තියෙනවා. මොකද උනේ කියනවා? එපා වුණා මං කිව්වේ බං අර සිද්ධිය බං. අර අතන්ද ගිහිල්ලා මම ඔෆිස් එක ළඟට ගිහිල්ලා හිඟා ගන්න මේ වුණා. දන්න කී දෙනෙක් යන්නේ නැද්ද බං මරු වෙස් වලාගෙන ඉල්ලේක. මූණ ඔක්කොම පේනවනේ. අප්පට සිරිය ඌනේ. ඉතින් දැන් එතකොට මේ දැන් එදා මොකක් හරි කරගත්තද? මූ නම්බරයක්වත් දුන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ගානේ නම්බරේ දුන්නේ නැහැ. FB එකේ Insta එකේ WhatsApp එකේ WhatsApp එකේ නෑනේ. එහෙම එකපාරට අහන්න පුළුවන්ද බං? ඔබ පිස්සුද බං ඔබට? එහෙනම් දැන් අදත් යන්කෝ දැන් හිඟා ගන්න යන්කෝ එහෙනම් දැන්. දැන් ඔබ මොකද්ද ඔකට කරන්න ඉතින් ඉන්නේ කියපන්. කරන්නේ බං මේකට පොටක් පැදලකන් ඉන්නව කොහොමද? පොටක් පැදලක. උඹේ ඔය පොට පැදලනකොට පොට ගිහිල්ලා තියෙනවා. මම ගන්නානේ ඉතින්. අයියේ මේ ඔයා කොහෙද මේ? පොඩ්ඩයි නා. දැන් අක්කා කොහොමද මෙයාව දන්නේ? අක්කා? Somnale, eu uso la rete vachikitare, anale, nakinana. Jatani bo, kar sumbu puda uti vachi tambu iche, ina konnala. අනේ ගෝනි පොයි. දන්නවද? දන්නේ නැහැ නේ ඉතින්. ඔයාගේ පස්සෙන් ආපු නිසා මම මේ ගැහුවේ. අනේ ඔයාට ගොඩක් අමාරුද? නැගිටි. අනේ නැගිටි. මුංගට උනා වගේ. අල්ලි සෝරි මල්ලි. මම දන්නේ නැහැ ඒකයි. අයියේ මං ගබඩක් යන්න ආවේ. ජාතික රෝහල කොහෙද? ඇස්සේ ගමන යන්නේ මෙයාගේ පස්සෙන්. ඕ අයියේ. යංගෝ පික්මන්ට. අයියේ ඔයා මොකද්ද මේ කරන්නේ? අනගී ඔයාට විසවිද කියලා මම හේතුවා. අවුනේවා
මේ පිස්සු කරන්නේ නැතුව එන්න අයියේ. කිව්වම එන්න අයියේ. අයියෝ ෂිට් බලන්නකො ගෑස් එකක් ඉවර වුණානේ. ෂිට් ෆෝන් එකේ සල්ලිත් නැහැනේ. ෆෝන් එකේ සල්ලි නැද්ද? අයියේ මේ ඔව් අයියේ ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා දැන් බලන්නකෝ. අයියෝ යානම් මේ දෙයේක්නේ අයියේ. ඔය මොකක්ද දන්නේ? අයියේ මේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා නංගි. ඔව් අයියේ කියන්න. මම ඔයාලට කැමතියි නංගි. ඕයි දැන් මම උඹට සැරයක් කිව්වනේ බං මොන මගුලක්ද බං මොකට කියන එක තේරෙන්නේ නැහනේ. අපේ මාම පොලිසිය කියලා උඹට මං එදා පටන් ගත්තම කිව්වා. ඇත්ත යකෝ දෝදු දෙකෝ දැන් නිකන් හරි අපේ මාම දැනගත්තොත් එහෙනම් මොකද කරන්නේ? මොකද කරන්නේ බලපං උඹ වගේ හිපාටුවෙට කැමති නේද බං මේ ලස්සන නංගි මට වගේ ගැලපුණා නම් අවුලක් නෑ නේද ඈ අනේ අරුණ අයියේ මේ පිස්සු කියවන්න එපා මේ බූරුවට තේරුම් කරන්න අරුණ අයියේ. මේ මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ මට මේ අයියට පොඩි දෙයක් කියන්න තියෙනවා. අයියේ මේක කොහොම කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මේ මම lesbian අයියේ. හා නේ ඈ ලෙස්බියන්? අපෝ ලෙස්බියන් කියන්නේ බල්ලෝ කෙල්ලොන්ට කැමති එක. හා ඉතින් මමත් ලෙස්බියන් මාත් කෙල්ලන්ට කැමතියි. අයියේ නෑ අයියේ මම මේ කියන්නේ මං කැමති මේ කෙල්ලොන්ට විතරයි. ඔව්. Hey, semnale, ya usulan itu bacci kita nale, nakinana. Jangan ibu, karena sumbu pula uti bacci tambu ice, ina kunara.